සුබ දවසක් හැමෝටම සිලොන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හැමදාම හදාගන්න ටී එකට වඩා වෙනස්ම රසයකට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කැරමල් ටී රෙසිපි එකක්. එහෙනම් දැන් අපි බලමු මේ ටී එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියාගෙන සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. අද මම තේ කෝප්ප දෙකකට ඇති වෙන ප්‍රමාණයට තමයි මේ සීනි එකතු කරගන්නේ. ඕගොල්ලෝ තේ කෝප්පයකට සීනි දාන ප්‍රමාණය අනුව සීනි එකතු කරගන්න. ඊට පස්සේ මේ සීනි ටික අඩු ගින්දරේ තියාගෙන කැරමල් කරගන්න ඕනේ. සීනි ටික ගොඩාක්ම දුඹුරු පාට වෙනකන් කැරමල් කරගන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මුළු තේ එකම තිත්ත රසක් වගේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදියට රන්වන් පාට වෙනකන් තමයි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. මේ විදියට සීනි ටික කැරමල් වුණාට පස්සේ මම හැඳි ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම අරගත්ත කිරි වලින් මුලින්ම කිරි කෝප්ප එකක් එකතු කරගන්නවා. මෙතන මම පොඩි ඉඟුරු කෑල්ලක් ග්‍රේට් කරගෙන අරගෙන තියෙනවා. පොඩි කුරුඳු කෑලි දෙකකුත් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි කරාබුනටි 3කුත් අරගෙන තියෙනවා. එනසාල් 4කුත් තලාගෙන අරගෙන තියෙනවා. ඉතින් මේ දේවලුත් ඕන වෙනවා මේ කැරමල් ටී එක හදාගන්න. ඊට පස්සේ මම මේ ඔක්කොම ටික කිරි එකට එකතු කරගන්නවා. ගොඩක්ම අඩු ගින්දරේ තියාගෙන තමයි මේ කැරමල් ටී එක හදාගන්න ඕනේ. ඊට පස්සේ මම තේ කොලත් තේ හැඳි එකමාරක් විතර වගේ එකතු කරගන්නවා. ඕගොල්ලන්ට කහට ඕන ප්‍රමාණයට තේ කොළ එකතු කරගන්න. දැන් මේ වෙලාවේදී මම ඉතුරු කිරි කෝප්පෙත් එකතු කරගන්නවා. ඉතින් මේ විදියට ඉතුරු කිරි ටිකත් එකතු කරගත්තට පස්සේ අඩු ගින්දරේ තියාගෙන කිරි ටික හොඳට උතුරව ගන්න ඕනේ. මේ එනසාල් කරාබුනටි කුරුඳු ඉඟුරු වගේ දේවල් එකතු කරගන්න අකමැති කෙනෙක්ට පුළුවන් ඒ වෙනුවට වැනිලා ටිකක් උනත් එකතු කරගන්න. මේ විදියට කිරි එක හොඳට උතුරගෙන එනකොට මම ලිප ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මම කිරි ටික පෙරා ගන්නවා. ඉතින් මේ විදියට තමයි අපිට මේ රසම රස කැරමල් ටී එක හදාගන්න තියෙන්නේ. ඇත්තටම මේ විදියට හැදුවහම හරිම රසයි, හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් හැමදාම එකම විදියට හදන්නේ නැතුව මේ විදියට පොඩි වෙනසක් කරලා බලන්න කොහොමද කියලා රස වගේම තමයි ගුණයත් වැඩි වෙනවා මේ විදියට ටී එක හදාගත්තාම. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේ විදියට ටී එකක් හදලා බලන්න කොහොමද කියලා රස. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඕගලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපො නැති යාළුවෝ ඉන්නවා නම් සිලොන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.